පච්චායනගත සූත්‍රය කියන්නේ ඒකනේ. අපි කියන්නේ ඇහැට රූපයක් අපි ඇහි වැටුනම ඒ ඇහි වැටෙන මොහොතේම ඒක ඇතිවීමත් නැතිවීමත් එතනම තියෙනවා. වෙනස් වීම වුණාට අපේ සංඥාවක් විදිහට අඳුරගෙන අපි ඒකට අරමුණට වැස ගන්නවා. අන්න ඒක එතන තමයි ඒකම හොයනවා. දැන් මේ මෙහෙම පැවිද්දේ ඉඳලා දැන් මේක එක ආය ලෝකයක් හදා ගන්නවා. ඒක වෙනස් වෙන්නේ නැති වෙයි කියලා. දැන් මේ සිවුරු වෙල්ල ගියොත් එහෙම දැන් අවුල් වෙනවා. ඒ වගේ. එහෙම එක එක්කෙනා එක එක ලෝක වලට මේ හදාගෙන බැඳෙනවා ඉතින්. චන්දරාගේ හරි මොකක් සිතිවිලි තමන්ගේ ඇතුළෙම තියෙනවා. තමන්ට ඒක එළියෙන් පේන්නේ නැති වුණාද ඇතුළේ තියෙනවනේ ඒවා. ඇතුළේ තියෙන හින්දානේ සතුට ඇති වෙන්නේ. ඒකට බැඳිලා සහ ඒක එළියෙන් බලාපොරොත්තු වෙන එකනේ කේස් එක තියෙනවා. මේක ඔක්කොම කරයි කියන්නකො. ඒනොට ආයෙත් මැරිලි ඉපදිලා ආයෙ ඇවිල්ලාද මේකයි කරන්නේ. ආයෙ මුලින්ම කරන්න බෑ. ආයෙ මුලින්ම කරන්න. මට ඊට ප්‍රශ්නයක් තිබුණේ නැහැ දැන්. හරි මම බලනවා මේ කොහොමයි කරා කිව්ව එකපාරක්. එකපාරක් ආයෙ දැන් ආයෙ කරගන්නද දැන්. ඔව් කියන්නේ ඔක්කොම කරලා මේ ලෝකේ සක්සස් විදියට ඉන්නවා. ඉන්නවා. හැබැයි දැන් ආයෙත් පටන් ගන්න කරන්න. ඒ කියන්නේ දැන් ඊට තරම්ද දැන් කැපොත් එක වුණොත් එහෙම. කියන්න බෑ. දැන් වාට ගැනීම නිරුද්ධ වීම දෙකම වෙනවනේ වෙනස් වීම තියෙනවනේ. ඔව්. ඒක මුලින් තේරුණා නම් ওই ප්‍රශ්නේ අහන්න ඕනේ නෑනේ. ඒ කියන්නේ එච්චර මේ මිනිස්සුන්ට ප්‍රඥාවක් නැහැ නේ. ඒ කියන්නේ මේ දරස් ස්වභාවයට අපි අහුවෙලා නේ. වටපිට අල්ලපු ගෙදර හොඳට කාර් එකක් එහෙම තියෙනවා නම් ඒක තව කාර් එකක් කියන එක තමයි එයාලගේ දිනුව කියලා. ඒක සාපේක්ෂ ලෝකික දිනුවක් තමයි එළිය ලෝකේ තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ තමන් ඇත්තට මේ දුක් වලින් ගැලවිලා මේකේ නිදහස් වෙන්න හිතන්නේ නැහැ. එහෙම මානසික නැති. ඒක තමයි ඉතින් ඒක තමයි ඇත්තටම කියන්නේ අර මේ මොහ අන්ධකාරයක ගිලී බැහැලා ඉන්නවා කියන මිනිස්සුනේ. තිරුවන් සරණයි හැම දෙනාටම. අද දවසේ අපි ආයෙ එකතු වෙන්නේ නැත්නම් මේ ටික කාලෙකින්දී. ඔව් කාලයකට පස්සේ මේ දේශනාවක් කියන්නේ අපි අතර මේ දවස්වල ගොඩක් දේශනාවලට සම්බන්ධ කියන්නේ දේශනා Facebook එකෙත් බලන්න කියලා ලයිව් වල. ඔය සක්නන් මේසක් කාර්යය මේ පන්සලේ අපි ගොඩක් දේශනා තිබ්බා. ඊට පස්සේ අපි ඇත්තටම කතා කරන්න ගත්තා ඒකත් එක්ක අපි මේ මොන සූත්‍ර දේශනා වල ගොඩක් දැන් බුදුහාමුදුරුවෝ පැහැදිලි කරපු ඒ කියන්නේ ප්‍රශ්න වලදී පැහැදිලි කරපු දැන් තියෙනවානේ. මේ හිතේ ස්වභාවය හිත අඳුරගන්නේ කොහොමද මේ අපි කතා කරන දේම මේ ත්‍රිපිටකයේ සඳහන් වෙච්ච දැන් ගොඩක් තියෙනවා. ඉතින් අපි බැලුවේ මේ ත්‍රිපිටකයේ වගේ සූත්‍රයක් කරගෙන සාකච්ඡා කරන්නේ පොඩ්ඩක්. ඒකට ඒකත් එක්ක කොහොමද මේ ඒ කාලේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු විදිය කොහොමද මේ ප්‍රශ්න වලට විසඳුම් දුන්නේ කොහොමද කියන එක ඒක තියෙනවා. ඒක බුදුහාමුදුරුවෝ දේශනා කරපු විදියෙන් අපි තේරුම් ගන්න. ඔව්. දේශනා කරලා තියෙන එක අහලනේ අපි ගන්නස ඒක පැහැදිලි කරලා පැහැදිලි කරලා දුන්නා තමයි අපිට අනිත් බුදුහාමුදුරුවෝ කියපු පුළුවන් ඒක කොහොමද විශ්වාස කරන්නේ. ඔව්. එහෙම එකකුත් තියෙනවා. විශ්වාසයක් ඇති වෙන්නේ මොකද? විශ්වාසයක් ඇති වෙන්නේ අපි වුණත් ඇති වෙනවා ඕනම කෙනෙක්ට විශ්වාසයක් ඇති වෙනවා නිකන් ඕන ත්‍රිපිටකේ තිබ්බයි. ත්‍රිපිටකේ තිබ්බයි බුදුහාමුදුරුවෝ මුලින් දේශනා කරපු ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ ඒක සත්‍ය අවබෝධ කරලා ඒ කරපු දේශනාවන්නේ. ඒක ඉතින් ත්‍රිපිටකයෙන් ආවම මේ පිළිගන්න ලොකු මේකක් තියෙනවා. ඉතින් අපි කියනකොටත් අර ඉතින් අපි ඒක ඒ වගේ සූත්‍රයක් අද දවසේ තෝරගත්තා. මේක සංයුක්ත නිකායේ සලායතන වර්ගයේ වද්දක සූත්‍රය. වද්දක සූත්‍රයේ ඇත්තටම මම කෙටියෙන් කියලාගෙන යන්න මුලින්ම මේ වද්දක කියලා මේ පුද්ගලයෙක් වද්දග්ගාමී කියලා මේ ගමක ජීවත් වෙන සාමාන්‍ය පුද්ගලයෙක්. ඒක බුදුහාමුදුරුවෝ හම්බෙලා එයාට තියෙන ප්‍රශ්නයක් අහන්න. එයාට දැන් අපිට දැන් කාලේ ඇවිල්ලා දැන් මිනිස්සු එක එක ප්‍රශ්න අහනවන්නේ. අපිට තිබ්බ ප්‍රශ්නේ වගේම එකක් තමයි අහන්නේ නේ. ඔව් ඒ වගේ තමයි. මොකද්ද මේ? ඇත්තට මේ අහන්නේ කියලා මම ඒකට දැන් මේ ඉවරේද යාළුවෙක් කියන මල්ලි කෙනෙක් කතා කරන්නේ කියන්නේ මැරෙන්න තරම් වේදනාවලු තියෙනවා. මොකද කියන දුක නැති කරලා දෙන්න ඕන. මම කොහොම ඔය බයිවරේ එහෙම නැති කියලා වරෙන් පොඩ්ඩක් කතා කරන්න. මේ බුදුහාමුදුරුවෝ දැන් මේ වෙලාවේ දැන් වද්දග්ගාමී කියලා අහන්නේ මෙන්න මේ පාලියෙන්ම කියන්නේ කාලේ. ඒ කොටස මේ සාදු මේ බන්තේ භගවා දුක්ඛස්ස සමුදයංච අත්තංගමංච දේසේතු. ඒ කියන්නේ මේ දුක්ඛස්ස සමුදයංච දුකේ ඇතිවීමයි. දුකේ ඇතිවීමයි ඒක දුක නැති කර ගැනීම කියා දෙන්නේ. මේ දුක කියලා තියෙනවා. අත්තංග වෙන්නේ නැති. නැති. එතකොට දේශේ කියන්නේ දේශනා කරන්නේ. දේශනා කරන්නේ. මේ දුක ඇතිවීම නැතිවීමක් කියන්නේ. ඒ හට ගැනීමක් නැතිවීමක් කියන්නේ. ඊට පස්සේ මේ බුදුහාමුදුරුවෝ එතනදී හොඳ මේ ප්‍රවේශ වෙන්න ප්‍රශ්නෙට මෙහෙම මේ මම දැන් ඔයාලට මේ අතීතයේ දැන් ඔයාගේ අතීත සිදුවීමක් කරගෙන දැන් මම ඔයාලට දුක ගැන මේ ගැන පැහැදිලි කරොත් ඒකේ ඇත්තටම මට සැකයක් ඇති වෙන්න පුළුවන් නේ. සර්විස් විද්‍යාව බුදුහාමුදුරුවෝ කියන්නේ නැහැ. නැත්නම් බුදුහාමුදුරුවෝ දන්නේ ගන්න ඒක එයාට විශ්වාසයක් නැහැ නේ. සැකයක් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අනාගතයේ සිදුවීමක් ගැන අරගෙන පැහැදිලි කරන්න පුළුවන් අපිට. මේක වෙයි කියලා. බුදුහාමුදුරුවෝ කියන්නේ එහෙම අනාගත සිදුවීමක් අරගෙන පැහැදිලි කරත් ඔයාලට මේ ගැන සැකයක් ඇති වෙන්න පුළුවන්. මේක මෙහෙම වෙයිද? එහෙම නැති වෙයිද කියලා. ඒ හින්දා බුදුහාමුදුරුවෝ කියනවා නෑ මම දැන් මේ වෙලාවේ තියෙන මේ වාගේ මේ වෙලාවේ කියන වර්තමාන මොහොතේ තියෙන මේ
උදාහරණයක් වට අරගෙන පැහැදිලි කරලා දෙන්න මේ දුකේ හට ගැනීමත් දුකේ නැතිවීමත් මොකක්ද කියලා. එතකොට දැන් මේ ප්‍රශ්නේ ගැන හිතලා බලුවම දුක ඇතිවීම සහ දුක නැතිවීම කියන එක අපි කිව්වා වගේ වාස්තව කතා කරා වගේ මේ ලෝකේ හැමෝම මිනිස්සුන්ගේ තියෙන ප්‍රශ්නයක්නේ. දුක ඇති වෙන්නේ කොහොමද? දුක ඇති වෙන්නේ දැන් කොච්චර වුණත් මිනිස්සු දැන් හැමෝම දුක් විඳිනවනේ. අනිවාර්යයෙන්ම දුකක් තියෙනවනේ. ඒකට මොන හරි එක්කෝ කියන්නේ බෑ. ඉතින් සක්සස් වෙන්න දඟලන්නේ ඔය දුක තියෙනවනේ. උඩ තියෙන හින්දා තමයි එතනින් පයින් පිම්මක් පයින් උත්සාහ කරන්නේ. එතකොට දුක තියෙන දුක ඒගොල්ලොන්ටත් දුකට හේතු ඒගොල්ලෝ හදාගෙන තියෙනවා. සාමාන්‍යයෙන් ඕන මිනිස්සුන්ට දුකට හේතුවක් තියෙනවනේ. ඒගොල්ලෝගේ වයිෆ්ලා හරි හැම. ඒක වයිෆ්නේ තමයි. යා හිතන්න මේවා ලැබිච්ච ලැබිච්ච විදිහ මොන හරි අර බැනපු හින්දා මෙයා මෙහෙම කියපු හින්දා තාත්තා මට මෙහෙම කරපු හින්දා එහෙමනේ ඒගොල්ලෝ දුකට හේතු තියෙන්නේ. හැබැයි දැන් මෙතනත් මේ භද්‍රගාමිණී අයට බුදුහාමුදුරෙන් අහනවා දුකට හේතුව මොකක්ද කියලා. ඒක බුදුහාමුදුරුවෝ ඇත්තටම මේක දැන් මේ ඒවා අපි ඇත්තටම දුකට හේතු හදාගන්නේ නැත්නම් අපි එළිය ලෝකෙන්නේ. එළිය ලෝකෙන්නේ නැත්නම් මිනිස්සු බහුතරයක් මිනිස්සු දැන් ඔක්කොම වගේ කට්ටිය මට මතක විදිහට ඒ කාලේදී මට පරණ සිද්ධි මතක් වුණාම සමහරලාට නෙමෙයි හැමතිස්සෙම වගේ දුකට හේතුවක් තියෙන්නේ එළියේ. දැන් විභාගයක් පේන්න උනොත් අපිට හිතෙන්නේ මේ වෙන මොකක් හරි මේ හරි හරි අවුලක් කියන විභාගයක් අවුලක්. ටීචර් කියන්නේ විදිය හරි නැහැ. ඔව් මං ඉගෙන ගත්තේ නැත්තම් මාත් එක්ක ඩිස්පොයින්ටඩ් වෙනවා මම පාඩම් කරන අපරාධය හරි මොන හරි. ඒ කියන්නේ මනුෂ්‍යයාට දුක ඇති වෙනවා. ඒගොල්ලෝ දුක් විඳිනවා. ගහ ගන්න යනවා සමහර මිනිස්සු ඩ්‍රග්ස් ගන්නවා සමහර මිනිස්සු දැන් ඒවා මතක් කරන්න. මේ දුක මතක් කරන්න එක එක දේවල් කරනෝනේ. සමහරවිට එක එක ප්‍රශ්න ඉතින් ඔය කොච්චර වෙලා බලුවත් දැන් අර මේ ඊයේ පෙරේද වුණත් අර සිව්සයිඩ් කරගන්න ඒවා නේ කොච්චර ප්‍රශ්න ලෝකේ ඉවර වෙන්නේ නැහැ දැන් අර ඇක්සිඩන්ට් කොච්චර ඇක්සිඩන්ට් වල මිනිස්සු දුක් විඳිනවා. ඇක්සිඩන්ට් එකක් කළා මරණයෙන් පස්සේ ඒ පොළ කට්ටිය කොච්චර දුකක් විඳිනවද? දැන් මේ දවස්වල මාර ඇක්සිඩන්ට් ගොඩක් වුණානේ අර මේ එක දිගටම. අනිත් එක ඔය වෙඩි තියලා හරින්නේ ඒ මොකද යුද්ධ දැන් මං ඊයේ බැලුවා වීඩියෝ එකක් තිබුණා පලස්තීනයේ මිනිස්සු කෑම කන්න. හරිද? කෑම දෙන්නේ දැන් ඊශ්‍රායලෙන් පාර වහලා එන්න බැරි කිව්වා. يعني කිසිම මිනිස්සු කියන්නේ ආධාර වලට එන්න දෙන්නේ නැහැ දැන් ඊශ්‍රායලෙන් වහලා තියෙන්නේ. පලස්තීනට යන්න දෙන්නේ නැති. හරිද? එතකොට හම්බ වෙන පොඩ්ඩ ඒ කෑම පොඩ්ඩක් දෙන්න උන් බේසමක වගේ දාලා මිනිස්සු වට වෙලා තනි කර. හොරා කනාර පොඩි ළමයි ඇවිල්ලා පලස්තීන පොඩි ළමයි. ඉතින් මේ දුක් මාර දුකක් විඳිනවා. දාමනේ එදාක් විඳින ඊට පස්සේ ඒකේ කමෙන්ට් සෙක්ෂන් එක බලුවම කමෙන්ට් වල මිනිස්සු ඒගොල්ලෝ දුකටපත් වෙනවා. දැන් කමෙන්ට් කරන්නේ අපිව දැන් මේ ඒ දුකට භාජන වෙච්ච මිනිස්සු නෙමෙයි කමෙන්ට් කරන්නේ. හැබැයි ඒගොල්ලොත් දුකෙන් ඉන්නේ. අරක දැකලා මේ මා කිසිම ළමයට මෙහෙම වෙන්න හොඳ නෑ කියලා කමෙන්ට් කරනවා. අර මේවා හාන්ට කැඩිලා අපිට උදව් කරන්න පුළුවන් කොහොමද අර මේවා එහෙනම් කියන්නේ ලෝකේ ගත්තොත් දැන් ඉන්දියාවේ පාකිස්තානයේ දැන් පැටලිලා. හරිද? දැන් ඒක නම් පොඩ්ඩක් බැලන්ස් වුණා වගේ වුණා. ලෝකේ කොහේ ගත්තත් සමහරලාට මේ අර ඊයේ සූත්‍ර දේශනාදී කිව්වේ හැමදේම හම්බෙලා තියෙන සක්විති රජ කෙනෙක්ට හැමදේම හම්බෙලා තියෙන්න පුළුවන්. එයාට කිසිම දෙයක් කරන්න නැති වෙන්න පුළුවන්. ඒනට ඒත් මොකක් හරි එකක් එනවා නම් මානස පීඩාවට වේදනාවට පත් කරනවා. මොකද එහෙම වෙන මිනිස්සු දැන් මේ බුදු කෙනෙක්කින් වගේ ගිහිල්ලා අහනවා දුකට හේතුව මට දුකට දුක ඇතිවීමක් දුක නැතිවීමක් කියලා දෙනවා. ඒතර බුදුවරයෙක්ගේ උත්තරේ තියෙන වෙනස තමයි ඒ කියන්නේ මේ එළිය ලෝක වෙනස් කරනවා කියන නෙමෙයි. එයා තුලින්ම කොහොමද ඒ කියන්නේ? එයා තුලින් මේක විශ්ල ගන්න. අස්සන් කියන දැන් එයා දැන් අතීතය අනාගතය ගැන කියන්නේ නැහැ කොහොමද? ඒක තේරුම් ගන්න දැන් ඒක අපිටත් සාධාරණයි නේ. දැන් අපි වුණත් ඉස්සර දැන් අවුරුදු 10කට විතර කලින් වෙච්ච එකක් ගැන කල්පනා කරලා අපිට ඒකේ දුක ඇත්තම දැන් නැහැ නේද? ගොඩක් වෙලාට අඩු වෙලා ගිහිල්ලා. ඉතින් ඒක අරන් එක්ස්ප්ලেইন කරාට අපිට ඒ තරම් ඒක තේරෙන්නේ නැහැ. විශේෂණ කරන්න බැහැ. දකින්න පුළුවන්. දකින්න. ඉස්සරහ ගැන කිව්වොත් අපිට සැකයක් එන්න පුළුවන්. ඒක ඒ විදිහට මේ විදිහට කියන්නත් බැන්නේ. ඊට පස්සේ එතන බුදුහාමුදුරුවෝ මෙන්න මෙහෙම කියන්නේ මේ ගාමිණී මේ මෙතන මම මෙතනම ඉඳගෙන දුකේ හට ගැනීමත් දුකේ නැතිවීමත් මෙතනම ඉඳගෙන මෙතන වාඩි වී සිටින ඔබට දුකේ හට ගැනීමත් දුකේ නැතිවීම ගැන දේශනා කරන්න. ඒ සවන්නම අසන්න. මනාකොට සිහිනුවණින් මෙනෙහි කරන්න. මේකද මේ කතා කරන දේ ගැන එයාට සිහිනුවණින් මෙනෙහි කරන්න කියලා කියනවා. ඊට පස්සේ මේ බුදුහාමුදුරුවෝ ඊට පස්සේ කරන්නේ මේ භද්‍රගාමිණීගෙන් අහන ප්‍රශ්න ටිකක්. ප්‍රශ්නයක් අහනවා දැන් මේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහන්නේ එයාට මේ ඒ වෙලාවේ දැන් එයා ඉන්නේ මේ ගමක ඉඳලා ඉන්නේ මේ ගමක පුද්ගලයෙන්නේ. ආවට පස්සේ අහනවා මේ ගාමිණී මේ ගැන ඔබට කොහොමද සිතෙන්නේ? යම් කෙනෙක්ගේ මරණයටපත් වුණොත්, බන්ධනයකට අහු වුණොත්, කියන්නේ බැඳීමකට අහු වුණොත්, මරණයකටපත් වුණොත්, ඊට පස්සේ නින්දාවට වැටුණොත්, එයා ඔයාගේ කියන්නේ තවර කවුරු හරි කෙනෙක් මේ ඒ වගේ මරණයකටපත් වෙන කවුරු කෙනෙක්. ඊට පස්සේ මේ බන්ධනයකට අහු වෙනවා. මොකද හරි බැඳීමකට මොකට හරි එහෙම කියවුවොත් ඊට පස්සේ දුක් අහුනොත් පිරිහි ගියොත් නින්දා අපහාස ලබනවා පුද්ගලෙක් කවුරුහරි. එතකොට ඔයා ඒ ගැන දුක් විඳිනවද? ශෝක පැවැතීම් කරනවද?
දුක් සුසුම් හලනවද. අන්න ඒ වගේ දැන් කාට හරි ඒක එහෙම එකක් වුණොත් දැන් එයා ඉන්නේ මේ රුවේල කප්ප කියන ගමේ. දැන් ගමේ මිනිස්සු වෙන තමයි මේ ප්‍රශ්න කරන්නේ. ගමේ කාට හරි එහෙම දෙයක් වුණොත් ඔයා ඒ වගේ දුක් වෙන අවස්ථා තියෙනවද? ඔයා ඒ කියන්නේ ශෝක වැළපීම් කරන අවස්ථා තියෙනවද? මේ කියන්නේ මේ කවුරු හරි දැන් අපි ගමේ කෙනෙක් මේ එයාට කරදරයක් වෙනවා මරණයක් වෙනවා. මොකක් හරි බන්ධනයකට පත් වුණා. ඊට පස්සේ නින්දාවකට කවුරු නින්දා අපහාස කරනවා. ඒකෝට දැන් ඒ ගමේ කාට හරි එහෙම වුණොත් ඔයා දුක් වැළපීම් කරන ඔයාට දුක හිතන අවස්ථා තියෙනවද? ඊට පස්සේ ගමේ අය කරනවා යහන්නේ. ඒතකොට අවසාන ඊට බුදුහාමුදුරුවෝ කියනවා ඔව් මට එහෙම හිතන සමහර අයට ඒ දේවල් වුණාම මට ඒ වගේ දුක් වැළපීම් ශෝක කරන එහෙමනේ. ඒකත් එහෙම නැත්නම් අනිවාර්යෙන් දිනවද? තියෙනවනේ. කාට හරි මොකක් හරි වුණාම අනිවාර්යෙන්ම ඒකද ඉන්න හරි මොකක් හරි වුණාම ෂොක් එකක් එනවනේ. ඔව් ඊට පස්සේ බුදුහාමුදුරුවෝ ඒකම ආයෙ අහනවා දැන් මේ එහෙම නොවන අයත් ඉන්නවද කියලා දැන්. ගමේ එහෙම නැති අයත් ඉන්නවද කියලා. දැන් අපේ මොකද අපිම උදාහරණ ගත්තා දැන් මේක අහන බලන්න මේ Taman තුලින් බලන්නේ කියන්නේ බුදුහාමුදුරුවෝ දැන් යාගෙම ප්‍රශ්න කරන්නේ. ඒතර අපිත් බැලුවොත් අපිටත් එහෙම දැන් ගමේ කාට හරි මොනවා හරි වුණොත් එහෙම ගානක් නැති කියන්නේ අපි දුක් වෙන්නේ නැති එහෙම මරණයක් වුණොත් දුක් නොවන එහෙම තැනුත් තියෙනවනේ. ඕ ඕන තරම් තියෙනවනේ. ඕන තරම් තියෙනවා. ඕන තරම් තියෙනවා. දැන් මේ අර ගමේ කියන්නේ දැන් අර බස් ඇක්සිඩන්ට් අපිත් දැන් අපේ ගෙදර වගේ දැන් ජීවිතේ තේරෙම් පේනවනේ. පේනවනේ ෆෝන් එක ගත්තම. ඒක ගානක් නැහනේ. අපිට දුකක් ඇති නෑ. අපිට එහෙම දුකක් ඇති වෙන්නේ නැහනේ. සමහරට ඒ ගමේ මේතම ගමේම කට්ටියට සමහරට දුක නැති අවුලකුත් නැති වෙන්නේ. දැන් සමහර තරහකාරයොත් ඉන්නවනේ නැති වුණාම හොඳයි කියලා හිතනවා. ඒවත් තියෙනවා. ඩෝම් වෙනවා නම් කොච්චර ඩෝම් වෙන්න ඕනේ කියලා ඔව් හිතනවා. ඒක වගේ වඩා තව පවුලේ කෙනෙක් නම් ගොඩක් දුක් වෙන්නත් පුළුවන් නේ. ඕක කර්මෙන් නැහැ ඕක කරපු දේවල් වලට තමයි කොහොමනේ. ඔව්. ඒක ඔච්චර කියන්නේ නැහැ. ඔව්. දැන් මෙන්න මේ දැන් දෙපැත්ත එහෙම මිනිස්සු දෙගොල්ලක් ඉන්නවනේ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ අහනවා ඒ දැන් එහෙම දැන් එක කට්ටියකට මෙහෙම ඔයාලට දුක් වෙන්නේ අනිත් අය ගැන හිතනකොට එහෙම දුක නැති දුක නැති වෙන්නේ. ඊට පස්සේ මේ ගාමිණී කල්පනා කරනවා දැන් මම දැන් පොඩ්ඩක් ඔළුවක් තියෙන කෙනෙක් දැන් මෙහෙම කියලා ප්‍රශ්නයක් අහන්නේ පොඩ්ඩ ඔළුවේ තියෙන්නේ නැති එයා කතා කරලා කියනවා මේ නින්දාවක් වැටීමක් වුණත් ඒ ගැන මා තුළ ශෝක වැළපීම් දුක් දෝමනස් සුසුම් හෙලීම් උපදිනවා නම් ඒ කියන්නේ දැන් මම දුක් විඳිනවා නම් ඒ දුක් වෙනවා නම් වැළපීම් වෙනවා නම් ශෝක කරනවා නම් ඒ උදවිය කෙරෙහි චන්දරාගයක් තියෙනවාමයි. චන්දරාගයක් තියෙනවා නම් තමයි ඒ අය ගැන දුක් වෙන්නේ ශෝක වැළපීම් ඇති වෙන්නේ. හරිනේ ඒකනේ. දැන් අපිට දුක ඇති වෙන්නේ එතකොට ඇත්තටම මේ අපි කැමති කැමති කෙනෙක් චන්දරාගය ගැන ඇත්තටම ඡන්දය ගැන අපි කලින් එක කතා කරලා ආ ඔව් තියෙනවා. ඡන්ද රාගය. රාගය. කැමැත්ත ඇති වෙන ආශාව. ආශාව. තණ්හා. ඒ කියන්නේ මේ හොඳට කැමැත්ත කිරි වැසගත්තේ කියන්නේ අපි මේ කැමැත්ත ගිහිල්ලා අපි කියන්නේ බැඳීමක් ඇති වෙලානේ. ඒතකොට අපේ බැඳීමක් තියෙන පුද්ගලයෝ ඉන්නවා. ඒතකොට අපේ ගමේ ඥාති කාට හරි ඒ දේ වුණා නම් ගමේ විනාශ වෙන ආඩුවෙක් හරි වෙන්න පුළුවන්. ඔව් ඒ වගේ අසල්වැසියෙක් වෙන්න පුළුවන්. ඒ වගේ වුණොත් තමයි මෙන්න මේ දුක ශෝක වැළපීම් ඇති වෙන්නේ. ඒතකොට ඔයාගේ දුක ඒ කියන්නේ මෙන්න මේ දුකේ හටගන්නේ මොකද්ද අන්නේ චන්ද රාගය නිසාමයි කියලා බුදුහාමුදුරු කියනවා. නේ? ඔව් ඒ කියන්නේ උදාහරණ දැන් ගන්නෙත් දැන් අතීතය ගැන කියන්න නෙමෙයි. ඔව්. අනාගතය ගැන දැන් ඔයාට ආරංචි වුණොතින් ගමේ දැන් අපි දැන් මේ දැන් ඉන්නවනේ. ඔව්. ඒ වගේ කෝල් එකක් ඇවිල්ලා කියනවා මේ අම්මට හරි තාත්තට හරි නැත්නම් ගමේ කවුරු හරි මෙහෙම වෙලා. ඔව්. එහෙම කිව්වම සාමාන්‍යයෙන් දුක ඇති වෙනවනේ. ඔව්. දැන් අපි මෙහෙ හිටියානේ අපි මයියා කියලා කොල්ලෙක්. එනවා කෝල් එකක් අම්මා මොකක් හරි කොල්ලයක් එන්නේ. ඔව්. ආපු ගමන් සීවිකල්ද. නැතන මොකද වෙනව? සෙරප්පුණු දාලා දුවන පාර දිගේ. දැන් බස් එක යනකල්ලා ගෙදර යන්නේ. මයියා කියලා කියන පොඩ්ඩක් ගමේ මිනිස්සුත් එක්ක පොඩ්ඩක් නිකන් ඔව් ලැබී නිකන් රැඳී ඒගොල්ලෝ උදව් සංවේදී මිනිස්සු. සංවේදී මිනිස්සු. සමාජශීලී පොඩ්ඩක්. සමාජශීලී මිනිස්සු. ඒතකොට එයාට දැන් අම්මා ගැන හිතුවා මෙහෙම සමහරලාට එකපාරක් අල්ල කොහොමද බැලුණුත් ඇහුවා අර මේ කොරියාවෙන් ඉඳන් කවුද ඇවිල්ලා දැන් එයාගේ වහලේ හදලා දෙන්න යන්න ඕනේ කියලා. ඒපාර ඒක අහන්න ගිහලා කොහොමද වහලේ යන්න ඕනේ මේ මූලික ඉගෙන ගනින් කියලා. නේ? ඒතකොට ඒ එන්නේ ඒ වගේ දැන් මේ ගමේ ගම වෙනුවෙන් එන ලැබියාවක්. ලැබියාවක් කියන්නේ චන්දරාගය. නේ කැමැත්තක් තියෙනවා. කැමැත්තට දැඩිව ඒක ගැන කල්පනා කරනවා. ඒකට අර ඊයේ සූත්‍රයේ කියන්නේ උදාය උපාදාන අභිනිවේෂ කියලා. ඒකට බැසගෙන. ඒක බැස ගන්න. අරමුණේ බැසගෙන. අරමුණ ලං වෙනවා. අරමුණේ අල්ල ගන්නවා. අරමුණේ බැස ගන්නවා. පාදානය වෙනවා. නේ? ඒතකොට අන්න ඒ වගේ දැන් උදාහරණයක් ගන්නෙ. ඔව්. හරි ලස්සනට දැන් අපි ඉස්සර ගන්න නෙමෙයි අනාගතේ දැන් ඔයාලට ඒක තේරුම් ගන්න. දැන්ටත් ඒක ප්‍රායෝගිකනේ. දැන්ට ප්‍රායෝගික දැන් උනත් මේ හන මිනිස්සුන්ට කල්පනා කරලා බලන්න පුළුවන්. ඇත්තටම දැන් මට ඒ වගේ දැන් මේ ගම ඒ උදාහරණයක් ගන්න පුළුවන්. ඔව්. ඒක 2026 කලින් කිව්වට ඔව්. ඒක අදටත් එහෙමයි. අනාගතේටත් එහෙමයි. ඔව්. ඒ හැම කාලෙටම එහෙමයි නේ. ඒතකොට දැන් අද ඒතකොට කල්පනා කරන්න පුළුවන්. ඇත්තටම මේ ගමේ වුණත් මිනිස්සු එහෙම ඉන්නවනේ. හ්ම්. ඒතකොට ඒක ඇත්තටම හේතුව මොකද්ද? බුදුහාමුදුරේ චන්දරාගය. ඔව්. නේ?
තමන්ට චන්දරාගේ නැත්තම් දුක නැහැ. දුකනේ. අන්න ඒකම ඊට පස්සේ කියනවා ඇත්තට මේ හට ගැනීම කියන්නේ දුක හට ගැනීම මත නෑ. ඒතකොට එයාගෙන් මහනනේ දැන් යාට දුක නැති ඒවත් තියෙනවනේ. ඒතකොට එතන යාට චන්දරාගයක් නෑ. ඒ කියන්නේ ලොකු බැඳීමක් ඇති වෙලා නැති. ආයෙත් ඒක දේවල් වෙනකොට දැන් අද අපිටත් ඇත්තටම දැන් අර ඒ බස් ඇක්සිඩන්ට් එකක් වුණා රෝමියෝ කිව්වට දැන් අපි ලොකෝට දැන් අපිට නිකන් පොඩි මේකක් තියෙනවා. ඉතින් ආ මිනිස්සු මැරිලා දැන් අපි දැන් ගෙවල් පැත්තට ගම් පැත්තට වෙනකොට ඉතින් පොඩ්ඩක් ෂොක් එකක් එනවා මේ කවුරු හරි හිටියම. දන්න කෙනෙක් හිටියත් දන්න එහෙම නෙවෙයි. එතකොට මේ අගේ වගේ හිටියොත් ළඟින් වගේ හොක් ගාලා එකපාරට ෂොක් එකක් එනවා. ෂොක් එකක් ගහලා නිකන් එහෙම වෙනවනේ. දැන් මේ දවස්වල ගත්තොත් ඇත්තටම ඇක්සිඩන්ට් හැමතැනමනේ. ඒතකොට මේ අත්දැකීම් මෙතන මිනිස්සුන්ට ඇතිනේ. ඇති අනිවාර්යයෙන්ම අද්දෙන් ඉත වෙඩිතැවි ඔව් වෙඩි දිනවා. අර මත් දැක්කයි අර වෙඩි කියලා මේ මරන්න ගෙනකොට ඒ මිනිස්සු කලන්ත දාලා වැටෙනවා අඬාගෙන තනිකර නිකන් ඒක මහා හිතා ගන්න බැරි වේදනාව ඒක ගලාගෙන වැටෙන්නේ චන්ද්‍රාගය කියන එක ඒක භයානකම නේ. දැන් මිනිස්සු ආසාවෙන් ගඳ ගන්න දේවල් නේ අර එක සැරේට කඩාගෙන වැටෙන්නේ. ඒකට මේ වගේ දැන් ඉස්පත් විනාශ වෙනකොට ඇත්තටම මේක හොඳයි ඇත්තටම මිනිහෙක්ට ඇත්තටම තමන් ගැන හොයාගන්න. මේ වගේ කියන්නේ වෙන සිද්ධි ටිකක් නෙවෙන්නේ දැන් ශෝක වැළපෙන එක නෙවෙයි. ඒතකොට මිනිස්සුන්ට දැන් එළියේ මේකට දැන් මේ බස් වල අවුල් රෝමියෝ කියනකට වඩා මේ වගේ සිද්ධියක් වුණාම තමන් ගැන ඇත්තටම මේ ලෝකේ ඇතිවීම නැතිවීම දකිනකොට ඇත්තටම මේ තමන් ගැන ගවේෂණයක් කරලා තමන්ගේ හිත දැන් මේ දුකටපත් වෙන්නේ කොහොමද කියලා හොයනකොට මිනිස්සු බලන්නේ මේ ලෝකේ හදන්නේ. දැන් බස් එක පෙල්ලෙන්නේ නැති හදන්නේ බලන්නේ. සේරම කතා කරනවා සේරම ආණ්ඩුවට හරි කාට හරි බැන ඒ කියන්නේ ඒ දැන් දුකට හේතුව ආණ්ඩුව. දුකට හේතුව එක්ක ඩ්‍රයිවර්. දුකට හේතුව එක්ක අයි මෙච්චර බස් රූට් දැම්මේ මේ මොකටද? විනයක් නැතිකම. විනයක් නැති. විනයක් නැති මිනිස්සුන්ගේ අර මේ එක එක දුෂ්ට ගති මැරෙවල විහිවලා වැඩි. එක්ක මේ මොකක් හරි මේ කපලයක් කොහේ හරි මොකක් හරි එකක් ඉඳ මේ අර ඕ දැන් කියනවනේ මේ මොකද්ද අනුර කුමාර ධාතු ප්‍රදර්ශනයේ දැම්මේ නැකත් නැති වෙලා ඒක තමයි ඔක්කොම එතන. ඒ වගේ ඒ කියන්නේ ඒ ඔක්කොම මිනිස්සු බලන්නේ බාහිර හේතුනේ. ඇත්තටම මේ ප්‍රශ්නේ ඇහුවට පස්සේ බුදුහාමුදුරුවෝ දෙන්නේ මේ තමන් තුළනේ. තමන් තුළින් මේ බුදුහාමුදුරුවෝ කියන බලන්න වාගේ ඇතුලේ මොකද්ද මේක නැති වුනේ. ඒ කියන්නේ තමන්ගේ තියෙන ලොකු බැඳීමන්නේ. මේ මිනිස්සු කෙරෙහි ඇතිවෙච්ච ලොකු බැඳීමෙන් හින්දාම තමයි මට මේ දුක ඇති වුනේ කියලා එයා තේරුම් ගන්න කියනවා. ඉතින් ඒක ප්‍රශ්නාවක් තියෙන මිනිහෙක් නේ. අහන්නේ නැහැ නේ. මිනිස්සුන්ට ඔය වගේ පාද අර මිනිස්සු එළියට දොස් කියන වෙලාවේ මේ මිනිස්සයා ගිහිල්ලා අහනවනේ මොකද්ද මේකට හේතු ප්‍රශ්නේ කියලා අනිවාර්යෙන් ප්‍රඥාවක් තියෙන මිනිස්සෙක් ඒක තමයි බුදුහාමුදුරුවෝ කතාව ලස්සනට ඒක ගලපලා කියන්න ඒ තමයි මේ සූත්‍ර පිටවස් කියන මේ ගාමීට කියන ඔබ කිව්වේ කීතුම ඔබ දැකගත් අවබෝධ කරගත් ඔබ දැන් ඔය අහගත්ත අවබෝධ කරගත්ත අකාලික වූ කාලයෙන් වෙන් වෙච්ච කාලයට දැන් අපි සැකීවි දැන් 2000 ඉඳලා තමයි අනාගතයට තියෙනවා අකාලික වූ පැමිණියා වූ බැස ගන්නා වූ ධර්මයේ තුලින් අතීතය අනාගතය ධර්ම න්‍යාය අනුව ගලපා ගන්න. දැන් මේ අහගත්ත එක අතීතයට ගලප ගන්න අනාගතයට ගලප වර්තමානයේ කිව්වේ උත්තරේ ඒ වුණාට ඒක අතීතයට ගලපුවොත් ඒකමයි නේ. ඒකමයි. අනාගතයට ගලපුවොත් ඒකමයි. ඒ කියන්නේ අපිට කලින් දවසක දුක ඇති වෙලා තිබ්බත් ඒ හේතුව ඔකම තමයි. ඔකම තමයි චන්ද්‍රාගයම තමයි. ඔව්. අනාගතේ දුක ඇති වෙනවා නම් ඒ ඇති වෙන්නේ චන්ද්‍රාගයෙන් තමයි. ගලප ගන්න කියලා කියනවා. අතීත කාලයේහි යම් කිසි දුකක් උපන්නා විට උපන්නා නම් ඒ සම දුකක්ම කැමැත්ත මුල් වුණා. කැමැත්ත තමයි මූලික කාරණා උනේ. දුකේ මුල වනාහි ආශාවමයි. ඒ කිලිමුත් නිකන් දුකේ මුල වනාහි ආශාවමයි. ආශාව තමයි දුකට හේතුව. ඇත්තනේ. ඒ කියන්නේ චන්ද රාගය කියන්නේ මේ ආසාව. ආශාවනේ. දුෂ්ටාණ කියලා තවත් නම් තවත් නම්. හරි. අනාගත කාලයේ යම් කිසි දුකක් උපදින විට උපදිනවා නම් මේ සම දුකටම කැමැත්ත වෙන්නේ මුල් වන්නේ එකම කාරණාව. මූලික කාරණාව වන්නේ දුකේ මුල වනාහි ආශාවමයි. දැන් අනාගතයටත් වඩා දුකක් ඇති වෙනවා නම් ඔව්. ඊයත් වෙන්නේ ආශාවෙන් තමයි අපි හැමෝම මේ බෞද්ධ විදිහට ගන්න ගාතාව තණ්හා ජාති සෝකෝ නේ තණ්හා ජාති බය තණ්හා තමයි දුකට හේතුව තණ්හා තමයි බයට හේතුව නේ ඒකට ඒක බුදුහාමුදුරුවෝ හරි කියලා දෙනවා හරි ඊටසේ භද්‍රගාමී කියනවා මේ ආශ්චර්යයක් අල්ලල්ල වෙච්ච පුදුම ආශ්චර්යයක් එහෙම කියලා මේ අවසානයේදී අවසානම මේ යාගේ උදාහරණ දෙක තුනක් කියනවා යා දරුවන්ට බෙදලා හිටිය හින්දා මෙහෙමයි ඔව් එහෙම කියනවනේ සූත්‍රෙ මැදනේ ඔව් ඒ කියන්නේ යාගේ දරුවෙක් දැන් මම මගේ දරුවා ඉස්කෝලේ යවලා ඉස්කෝලේ ගිහිල්ලා දැන් මොකක් හරි ඔය සටන් පුරන ඒ කාලේ තිබෙන්නේ දුනු සිල්පලේ මොන හරි ඉගෙන ගන්න යවනවලු යවන්නේ තව කවුරු හරි එක්කෙනෙක් එක්කලා ඊට පස්සේ යා දැන් එන්න පොඩ්ඩක් පරක් වුණත් මෙයාට දැන් ආයේ හිත දුක් වෙනවා ෂෝක් කරනවා වෙලෙනවා ඒ කියන්නේ ඔව් දැන් හොඳ දැන් ඒ කියන්නේ දැන් අර එළි ගමයට වඩා දැන් ළමයට සඳරාගේ වැඩිනේ ඔව් ඒක ඉතින් හැමෝටම අදලා එහෙමම තියෙනවා තාම සූර්ය වුණාම ඒක දැන් මම ඒක දැන් මතක් වුණේ අපේ අම්මා මේ ළඟදී මට කෝල් එකක් ගත්තා හරි කෝල් එකක් ගත්ත මේ මම මොකෝ රෑ මේ මෙහෙමයි මේ
පොඩි එක්කෙනෙක් අපේ ගෙදර පොඩි එක්කෙනෙක් දැක්කනේ පොඩි එක්කෙන මට වුණා දැක්කම ඉතින් තමන්ගේ කියන හැඟීම තියෙනවනේ හැඟීමට හරි මේකයි උන්තල් මට වුණත් කැමැත්තක් ඇති වෙනවා ඉතින් හරි මේකයි අපේ අම්මා ඉන්නේ හදන්නේ හදලා වල දැන් අවුරුදු දෙක තුනක් විතර ඉඳලා මේ පොඩ්ඩයම අපේ අනේ අම්මගේ අක්කයි දෙන්න තමයි බලා කියාගෙන ගෙදර ගමු වටේ සෙට් එකටම තියෙන පෙන්ලි උනේ පොඩිනේ හරි උඩතල්නේ ඉතින් එහෙම ඉඳලා දැන් පොඩි නංගි ගිහිල්ලා ගෙදරින් මේ මහත්තයලා ගෙදර ගෙදර නිකන් මල ගෙදර වගේ අවුරුදු දැන් අවුරුදු නැහැ අවුරුද්දට ලේස්ති වෙන තමයි ඉඳලා තියෙන්නේ පොඩි එකනේ නේද දැන් ඒ පාර පොඩ්ඩයම කියනවා මලගේ මොකටද කැවුම් කොපිස් හදන්නේ නම් මලගේ දැන් අර දැන් අර ගොඩක් බැඳිලා හිටපු දෙයක් නැති වෙලා හිටපු දෙයක් නැති වෙලා සතුටින් හරි එන්නේ නැති වෙලා නෙමෙයි මේ තැනකට ගිහිල්ලා පොඩ්ඩක් ටික දවසකට නේ ඔව් නැති වෙලා නෙමෙයි ඒ අර ඒක දරගන්න තමයි ඒක දරා ගන්න අමාරුයි දැන් අම්මට පොඩ්ඩක් අවුල නැහැ මට කතා කරනවා නෑ පොඩ්ඩයම වන වැඩිපුරම අහන මිනිස්සයා පන්සලේම ඉන්න මිනිස්සෙක් තනිකර මල ගෙදර වගේ දැන් කියන්නේ අර හැඟීම් දැනීම් තමන්ගේ ඇතුළෙම තියෙන එකක් නේ ඒක චන්දරාගේ හරි මොකක්ද පොඩි අර සිතිවිලි තමන්ගේ ඇතුළෙම තියෙනවා තමන්ට ඒක එළියෙන් පේන්නේ නැති වුණාද ඇතුළේ තියෙනවනේ ඒවා ඇතුළේ තියෙන හින්දානේ සතුට ඇති වෙන්නේ ඒකට වැදිලා සහ ඒක එළියෙන් බලාපොරොත්තු වෙන එකනේ කේස් එක තියෙනවද ඒ කියන්නේ තමන් මේක ගොඩක් අරමුණට ගිහිල්ලා තියෙන්නේ මේක මට මේ ඔව් අරමුණ තමන්ගේ ඇතුළෙන් උපදිනවයි කියලා තේරෙනවා අවුල දැන් මටත් පොඩි එකාගෙන මේකක් තියෙනවා මම මේකත් අහලා තියෙන හින්දා කල්පනා නේද මම දන්නවා දැන් මගේ ඇතුළෙන් මේක උපදින්නේ පොඩි එකා මගේ ඇතුළේ ඉන්නවා තේරුණාද ඒතර මම පොඩි එකාගේ ඇතුළේ තදින් බඳින්න ඕනේ නැහැ මේ මටත් පොඩි එකා වගේ ඉන්නත් පුළුවන් ඉතින් පොඩි එකා වගේ සතුටු වෙන්නත් පුළුවන් නේ සතුට තියෙන්නේ එළියේ නෙවිනේ පොඩි එකා දැක්කම සතුටෙන් ඇතුළේනේ සතුටු වෙන්නේ ඔව් තේරුණාද ඒකටනේ බැඳෙන්නේ ඇතුළටනේ බැඳෙන්නේ චන්දරාගය කියන එක එතනින්නේ ඇති වෙන්නේ එතකොට ඒ මිනිස්සෙට වෙලා තියෙන්නේ එළියෙන් ඒක හොයන්න වෙලා තියෙනවා රමුණ මෙහෙම නැති වෙනවා එකක් තියෙනවනේ දැන් අපි හිතේ යදා ගන්න එක මිනිස්සු බලාපොරොත්තු වෙන එක නොනැස්ස තමන්ගේ කරගන්න ආත්ම විදියට ගන්න ඕනේ මේ මම මගේ ආත්මය කියලා ගන්න එක වෙනස් වෙන්නේ නැහැ වෙනස් වෙන්නේ නැහැ කියන්නේ තියෙන තැන් ඒ අපි ඇතුලේ අපේ ඇතුළම වෙනස් වෙනවා ඔව් වෙනස් ඒතකොට දැන් බාහිර දේවල් කොහොම වෙනස් වෙන එක හිතා ගන්න පුළුවන් නේ බාහිර හිතේ දැන් ඔය අරමුණක් ගන්න චන්ද්‍රාගේ ඇති වෙන සිතුවිල්ලම ඒකම ඒ වෙලාව ඇති වෙනවා ආය නැති වෙනවනේ නේ අපිට මේ දවස්වල අපි අර මේ සූත්‍රය කරන්නේ මේ සත්‍යයන්ගත සූත්‍රය කියන්නේ ඒකනේ අපි කියන්නේ ඇහැට රූපයක් අපි ඇහි වැටුනම ඒ ඇහි වැටෙන මොහොතේම ඒක ඇතිවීමත් නැතිවීමත් එතනම තියෙනවා වෙනස් වීමකට අපේ සංඥාවක් විදිහට අඳුරගෙන අපි ඒකට අරමුණට වැස ගන්න අන්න ඒක එතන තමයි ඒකම හොයනවා ඒකම වෙනස් වෙන්නේ ඊට පස්සේ අවුරුද්දේ කියන්නේ කැමු කොයිසද දැන් අනිත් ගෙදර කට්ටිය ඉන්නවා ඒක වට පිටා මිනිස්සු ඉන්නවා එහෙම අර තියෙන එකත් එක සතුටු වෙන්න බෑ අර කෑල්ලම හොයනවා චන්දරාගය කියන්නේ අර ආසාව ඔව් ආසාවෙන් අරකම එළියට වරෙන් කියලා ඒ විදිහටම හොයනවා ඒ වුණාට ඒක නැති වෙලා ගිහිල්ලාද නේ ඒක වෙනස් වෙලා ගිහිල්ලා වෙනස් වීම තමයි යථාර්ථ භාවයනේ දැන් ඔකෙත් ඒකනේ මම ඒකත් කිව්වේ ඒක කියන්නේ දුකට ඇතිවීමට සහ ඇතිවීම තමයි නැති හට ගැනීමටත් ඒක හට ගැනීමට නිරුද්ධ වීමට හේතුව නේද හට ගැනීම නිරුද්ධ වීම දෙකම වෙනවනේ වෙනස් වීම තියෙනවනේ ඔව් ඒක මුලින් තේරුණා නම් ওই ප්‍රශ්නේ අහන්න ඕනේ නැහැ ඒ කියන්නේ එච්චර මේ මිනිස්සුන්ට ප්‍රඥාවක් නැහැ නේද ඒ කියන්නේ මේ දරස ස්වභාවයට අපි අහුවෙලා නේ ඒතර බුදුහාමුදුරු කෙනෙක් මේ ප්‍රඥාවෙන් පැහැදිලි කරලා දෙනකොට දැන් අර ඒක තේරුම් ගන්න තියෙන්න ඕනේ ඔව් දැන් යාට තේරෙන්නේ මෙතන කියනවා මේ අර වාසික මේ කියන්නේ ස්වාමීන් කියලා මේ කවුද භද්‍රගාමිනී අහනවා බුදුහාමුදුරු කියනවා මට චිරවාසී කියලා පොඩි පුත්‍රයෙක් ඉන්නවා චිරවාසී තමයි ඔය පුතාගේ නම කුමාරගේ නම පිටස්තර ගෙදරක ඉන්නේ පිටස්තර ගෙදරක තමයි ඉන්නේ ස්වාමීන් මම පාන්දරින්ම නැගිටලා පුරුෂයෙක්ව පිටත් කරලා යවනවා එම්බා මිනිස යන්න චිරවාසී කුමාරයා ගැන තොරතුරු දැනගන්න කියනවා එයා පිටස්තර ගෙදරක ඉන්නේ එයා යවනවා කවුරු හරි ඊළ මේ තොරතුරු දැනගන්න මොකද ඉන්නවද මොකද කරන්නේ දැන් මොකක්ද ප්‍රශ්නයක් කරලාද කියලා දැන් යවනවා හරි ඉතින් ස්වාමීන් ඒ පුරුෂයා යම්තාක් වෙලාවක නැවත සිටිනවා නම් ඒ මන චිරවාසී කුමාරයා කිසි පීඩාවක් වෙන්න එපා කියලා හිතේ වෙනස්කමක් ඇති වෙනවායයි ඒ කියන්නේ මේ ඒ කුමාරයාට වෙනස් වෙන්න මේ පීඩාවක් වෙන්න එපා එහෙම කියලා තමයි මේ මම හිතන්නේ එහෙම මොකද මට දුක ඇති වෙනවා නේ ඒ අර චන්ද්‍රාගින් ඒ අර බැඳීමෙන් ඉඳලා ඊට බුදුහාමුදුරු මෙහෙම කියනවා ගාමිණී මේ ගැන මොකද හිතන්නේ බුදුහාමුදුරු ප්‍රශ්න කරනවා මේ ගැන මොකද හිතන්නේ
චිරවාසී කුමාරයා මරණයට පත් වුණොත් හ්ම්. චිරවාසී කුමාරයා මැරුණොත් හරිද මරණයට පත් වුණොත් බන්ධනගත වීමක් වුණොත් අර ඉස්සලක කතාව බන්ධනගත වීමක් වුණොත් ද පිරිහීමක් නින්දාවක් වැටුණොත් ඒ ගැන ඔබතුර ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හැලීම් උපදිනවාද තමන්ගේම පුතාට පුතා මැරුණොත් නැත්නම් පුතාට දුක් පීඩාවක් නැති වුණොත් පුතාට මොනවද නින්දා ඇති වුණොත් මොනවද දුක ඇති වෙනවද කියලා මේ ස්වාමීනි චිරවාසී මරණ වුණොත් එහෙම වුණොත් මට අනිවාර්යෙන්ම දුක ඇති වෙනවා ඒ සාමාන්‍ය කියන්නේ චන්දරාගේ වැඩ කරන විදිය ගැන කියන්නේ නේ ඉතින් ඒ වගේ තමන්ට බැඳීම් ඇති කරන දැන් තියෙනවා නම් තමන්ට අනිවාර්යෙන්ම දුක ඇති වෙනවා නේ අනිවාර්යෙන් ඔතකොට වහන්සේගේ පොයින්ට් එක තමයි මේ බැඳීම තියෙන නැත්නම් මේ ගිය මනුස්සයෙක් එක නෙමෙයි තමන්ගේ හිතේ මානසිකාරයේ වෙච්ච ඒ දේවල් එක තමයි තමන්ගේ බැඳීම තියෙන්නේ ඔව් චන්දරාගේ ඇති වෙන්නේ නේ ඒකට තමයි ඇති වෙන්නේ එතන බැඳෙන්නේ ඇතුළෙන්නේ ඔව් ඒක තමයි දැන් මිනිස්සුන්ට අර එච්චර දෙයක් කර ඇතුළට ගවේෂණය කරලා දිනුනට බැරි හින්දා බුදුහාමුදුරුවෝ මේ එළියේ දැන් උදාහරණයක් අරගෙන පැහැදිලි කරලා දෙනවනේ මේ තමන් බැඳීම් තියෙන දැන් අපිට පේනවා දරුවන්ට හදාගෙන තියෙනවා ඒ දේවල් වලට හදාගෙන තියෙනවා ඒක තමයි මම කිව්වේ මට වුණත් අර පොඩි කාලයකම බැඳීම් එක තියෙනවා ඒ කියන්නේ බැඳීමට වැඩි හැඟීමක් තියෙනවනේ මට දැන් ඔව් මගේ ළඟට එනවා හරි මේ වෙනවා මට ඒ හැඟීම ඇති වෙනවා දැන් මෙහා වුණා මගේ ඇතුලේ වැඩ කරනවා මම මේක අහලා තියෙනවා මම මේක දන්නවා මම ඉතින් කල්පනා කරනවා නේද මගේ ඇතුලේ චිත්‍ර සේරම හැදෙනවා උගල ස්ටෝරියක් හැදෙනවා අනාගතයක් හැදෙනවා ආයේ මේ වඩා ගන්න ආසයි වඩා ගන්න ආසයි ඒක අර දැන් අර ඊයේ කියපු සූත්‍රයේදී අපිට කියනවා මොකද්ද තින්නම් සංගති වස්සෝනේ තින්නම් සංගති වස්සෝ කියන්නේ අර තුනක් එකතු වීමෙන් තමන්ට ස්පර්ශ ආයතනයක් ඇති තුන කියලා කියන තාම උදාහරණයක් කියන්න පුළුවන් ඔව් හැ රූපය සහ ඒ ඇහැ තියෙන හිත ඒ චක්කු විඤ්ඤාණය දැන් වහන්සේ දැක්කම වහන්සේ රූපේ වැටෙනවා වහන්සේගේ ඊට පස්සේ මගේ දැන් මගේ ඇහැට වහන්සේ රූපේ වැටෙන ඇහැ තියෙනවා රූපය තියෙනවා ඒ හිතේ රූපය ඇති වුණාම හිතේ මේ වත් ඒ හිත ආවම චන්වත් චක්කු විඤ්ඤාණය ඇති වුණාම මට එතන ස්පර්ශයක් ඇති වෙනවා හරිද ඒ ස්පර්ශපච්චය වේදනා. අතර වේදනාව කොහොමද ඇති වෙන්නේ? බාහිර කිව්වා වගේ. ඒකෙන් සැප දුක හෝ උපේක්ෂා වේදනාව අනිවාර්යයෙන්ම ඒකත් එක්කනේ මම යන්නේ. ඔව් ඒක තමයි දැන් මට දැන් සමහර තාම හරි දැන් මේ කෙනාව දැක්කම ළමයා දැක්කම අපිට මේ හඳුනා ගැනීමත් එක්ක මේ මගේ කිම්ම මේ නෑදෑකම මේ ටිකත් එක්ක වේදනාව ඇති වෙනවා. නෑ අනිත් ඊට පස්සේ තමයි තියෙන්නේ වේදනාපච්චය තන. අන්න එතන තමයි. එතන තියෙන්නේ හරි සැහැල්ලු මේක ගන්න පොඩි එකෙක් දැක්කම ඌ ප්‍රශ්න වල නෙවෙයි ඉන්නේ. ඌගෙන චූන් එකේ ඉන්න තමන්ගේ ඇතුළේම පොඩි එකා ඉන්නවා. තේරුණා? ඒ චූන් එක තියෙන පොඩි ඇතුලේ නේද? හිතෙන්නේ එළියෙන් එන එකක් කියන්නේ. එළියෙන් එහෙම හිතෙන අවිද්‍යාව. ඔව්. ඒ අවිද්‍යාව තමයි එහෙම ඔක්කොම මැච් එක ගහන්නේ. මැච් එක ගන්න. ඒතර අන්න ඒකට ඇතුලෙන් හැදෙනකොට ඒකනේ බැඳීම හදාගන්නේ. ඒ චන්දරාගේ හරි මොකක් හරි ඇති වුණාම ඒකත් එක්කනේ බැඳීම හදාගන්නේ. අනේ ඒකෙන් නිදහස් වෙන විදිය නේද මේකේ මේ පැහැදිලි කරලා දෙන්නේ. ඒක දැන් ඊයේ සූත්‍රයේ ඊයේ දේශනාවේදී සවන්නන්ස කියනවා ඇත්ත කියන්න කලින් බොරුව හොඳට තේරුම් ගන්න. නේ? දැන් අපි දැන් ඇත්ත ගැන අපි කියනවා. දැන් ඇත්ත දැන් අර ඊයේ සූත්‍රයේ කිව්වම ඒක තනිකර බෙදලා කඩලා ඒක ලස්සන තැනක් නේ. ඒකම ලේසියෙන් තේරුම් ගන්න අමාරුයි. ඒක තේරුම් ගන්න කලින් අපි තේරුම් ගන්න ඕනේ මේ බොරුව. නේ? දැන් මේ අපි ජීවත් වෙන බොරුව තමයි හොඳට මේ පැහැදිලි කරගන්න. එතකොට ඇත්ත නිකම්ම අතු වෙනවා. නේ? දැන් මිනිස්සු හිතන් ඉන්නවා නම් දැන් මේ එළියේ තියෙන මිනිස්සුන්ටයි මම බැඳලා ඉන්නේ. එළියේ තියෙන කට්ටිය රැක ගන්න හදනවා. එළියේ තියෙන ඇත්ත එක පොර කනවා, තරඟ වදිනවා. උතර එහෙම මිනිස්සෙක්ට මුලින්ම කරන්නේ මොකද්ද? මුලින්ම කරන්නේ අපි තමන්ගේ තියෙන මේ ඇත්තටම බැඳලා මොකේද තියෙන තේරුම් ගන්න එක. නේ? ඒ චන්ද්‍රාගය හරියට පැහැදිලි කරගන්න. ඇත්තට නේ. ඒතකොට දැන් මේකේ අන්තිම කොටසේ මම ඒක කියන්නේ ඒතකොට ඒකට උදාහරණයක් වගේ කොටසක් එන්නේ කියන්නේ. දැන් අන්තිම උදාහරණ මේ ගාමිණීගෙන් දැන් ඔයා දැන් මේ ත්‍රිවාසික අම්මා ඉන්නවනේ. ඒ කියන්නේ එයාගේ බිරිඳ. බිරිඳ ගැන කලින් මේ මෙතන අහන්නේ මේ මව් ගැන දැකලා තිබ්බේ නැත්තම්. දවසක ත්‍රිවාසික මව දැකලා තිබ්බේ නැහැ කියන්නේ එයාට දැන්. වදින්නේ අපි දැකලා ඔක්කොම කරලානේ. එහෙම හම්බෙලා නැත්තම් අසලා තිබුණේ නැත්තම් ඔබවට ත්‍රිවාසික මව් කෙරෙහි කැමැත්තක් හෝ රාගයක් හෝ ප්‍රේමයක් ඇති වුණාද? දැන් අහලත් නැහැ දැකලත් නැති එහෙම ගෑනු කට්ටිය ඕන තරම් ඉන්නවනේ මේ ලෝකෙ අපිට හිතනවට වඩා ලස්සන එහෙම ඉන්නේ නැතිනේ. ඒනට අපිට එහෙම රාගයක් හෝ ඒ කැමැත්තක් නැහැ නේ. නේ? ඒ කියන්නේ ඒ රූප මේ ලෝකෙ තිබිලා. ඒනට අපිට මේ එහෙම ඇති වෙන්නේ නැහැ. දැන් පත්‍රක ගාමිණීට මුණත් දැන් ත්‍රිවාසික අම්ම කියන්නේ ආවි බිරිඳව. ඔව්. ඊට හම්බුන ගැහුණෙන් පස්සේ ඔක්කොම රාගයක් වුණත් එහෙම නේද? මට උනත් අර ළමයා දැක්කට පස්සේ තමයි හැම ඒ අනාගතය හැදෙන්නේ මේ පොඩි එකාට උගන්වන මොනවා හරි. කියන්නේ ඒක හැදෙනවා ඇතුලේ තේරුණා. ඉබේම ඒ ටික හැදෙනවනේ. ඔව්.
ඒක ඒ කියන්නේ අපිත් එහෙම ඔව් දැක්ක හින්දා තමයි හැදෙන්නේ. එහෙම දැක්කම දැකීමෙන්ද නැත්තම් දකින්න නැතුව හැදෙන්නේ. අර කවුරු හරි කෙනෙක් අහලා ඔව්. නේ එහෙම විස්තරයක් අහනකොට ටිකක් ඇති වෙනවනේ. අහනකොට දරුවෙක් ඉන්නවා එහෙම කියලා නේ. ඒ වගේ ඒ දෙකම නැත්තම් ඉතින් ඇත්තටම එහෙම කෙනෙක් ඉඳලා තියෙනවා. දැන් මේ දුකක් ඇති වෙන්නේ නැහැ නේ. ඒක සංග්‍රහයක් ඇති වෙන්න අපිට ඒ සංඥාවක් අපි ළඟට එන්න ඕනේ. එහෙන් කණෙන් මේ අපිට ආයතන හයෙන් එන්න ආයතන හයෙන් අපි සංඥාව හඳුනගෙන ඊට පස්සේ ඒකට අර තණ්හාව එකතු කරලා අපි වැදගත්කම තමයි ඇත්තටම මේ දුක ඇති වෙන්නේ නේ. ඊට පස්සේ දුක ඇති. මේක තමයි මේක කියන්නේ. මේ ඊට පස්සේ තව කියනවා ඊට මොකදේ කැමැත්තක් රාගයක් හෝ ප්‍රේමයක් හෝ ඔබ තුළ ඇති වෙන එක්කෝ දැකීමකට ඇවිල්ලා එක්කෝ ඇසීමකට ඇවිල්ලා නේද? එහෙම කියනකොට ඔව් ඇත්තටම එහෙම තමයි කියලා කියනවා. මේක නෝ කොහොමද හිතන්නේ? චිරවාසිකේ මවගේ මරණය වුණොත් වන්දන ඇතවීමක් වුණොත් පිරිහීමක් නින්දාවට වැටීමක් වුණොත් ඒ ගැන ඔබ තුළ ශෝක වැළපීම් දුක් දෝමන සුසුම් හිරීම උපදිනවාද? ඇත්තටම එයාත් ආයෙ කියනවා මේ ගාමිණී කියනවා ඔව් මට ඒ නැති වුණොත් එයාට පිරිහීමක් වුණොත් බන්ධනගත වීමක් වුණොත් නින්දාවට වැටුණොත් මේ මගේ ජීවිතේ උනත් නැති වෙන්න ඉඩ තියෙනවා. ඒකට බැඳිලා මගේ ජීවිතේ නැති කරගන්න උනත් පුළුවන්. ඒ කියන්නේ මගේ ජීවිතේ උන එහෙම එකේ මට ශෝක වැළපීම් දුක් දෝමන සුසුම් හිරීම ඒ දැන් අර ජීවිතේ නැති කරගන්න අරව දේවල් අහන්න දෙක නේ ජීවිතේ ඉතින් එහෙම තමයි. ඉතින් ඊට පස්සේ පින්වත් ගාමිණී මේක මෙන්න චම්කිසි දුකක් උපදින විට උපදිනවා නම් ඒ සෑම දුකකටම ආශාව මුල් කොටගෙනයි තියෙන්නේ. ආශාව මූලික කාරණේ වෙලයි තියෙන්නේ. ආශාවමයි දුකට මුල. ඔන්න ඔය කාරණේමයි අවබෝධ කරගත්තේ. දැන් ඔකම තමයි ඇත්තටම දුක ඇති වෙන්නේ මොකද? ඒක නැති වෙන්නේ තේ දෙක නැති වුණා. දැන් මෙයාට දැන් ඒ කෙනා හම්බෙලා ඉපෙ නැත්තම් අර කිසිම දුකක් නැහැ. ඒ කියන්නේ හම්බෙලා නැත්තම් අර එයාට අර අරමුණක් කරගෙන ඒ අරමුණේ බැහැ ගන්න විදියක් නැහැ. නේ? අපි දැන් මොකක් හරි දෙයක් දැකගත්තට පස්සේ තමයි ඒක රූපයෙන් හරි මොහින් හරි දැනගත්තට පස්සේ අපි අරමුණ අල්ලගන්න. ඒ අපි එහෙම අපි කියන්නේ මේ ලෝකෙම කතාද බඳින්න එපා අරව නෙවෙයිනේ. එහෙම නෙවෙයි මේ ක්‍රියාවලිය දැනගන්න තමන් දුක ඇති වෙන්නේ මෙන්න මේ අපි ඒ අරමුණට ගිහිල්ලා අපි මේ අපිටම කියලා බැඳ ගන්නවනේ. ඒ වුණාට එළියේ තියෙන කියන්නේ ලෝක ස්වභාවය තමයි අපි හිතේ ඇති වෙයි නැති වෙනවා. එළියේ ලෝකෙත් ඇති වෙයි නැති වෙනවා. ඒක අපිට අපේ කියලා කරගන්න බෑනේ. ඒ ඇති වෙයි නැති වෙයි යන ස්වභාවය තමන් තුළින් දකින්න කියනවා. ඒක නොදකින තාක්කල් තමයි ඇත්තටම මිනිස්සු අර ශෝක වැළපීම් දුක් දෝමනස් ටික ඔක්කොම කරන්නේ මේ තමන්ගේ විදිහටම කියන්නේ අපි උස්මහත් වුණාම තමයි තාත්තලා බලන්නේ එහෙමනේ මේ තමන් දරුවා මෙන්න මෙහෙමනේ ආජිතලාගේ ඉතින් ගොඩක් මවුල්නේ තාම හිතාගෙන ගෙදරයි කියලා ඒ වගේ දැන් අපේ වෙන්නේ අපේ දැන් මේ මෙහෙම පැවිද්දේ ඉඳලා දැන් මේක එක ආය ලෝකයක් හදා ගන්නවා ඒක වෙනස් වෙන්නේ නැති වෙයි කියලා දැන් මේ සිවුරු වෙල්ල ගියොත් එහෙම දැන් අවුල් වෙනවා ඒ වගේ එහෙම එක එකනා එක ලෝක වලට මේ හදාගෙන බැඳෙනවා ඉතින් අර ඒක වෙනස් වීම කියන එක තමයි අපි කියන්නේ එළි ලෝක වෙනස් වීම නෙවෙයි ඇත්තටම කිව්ව බුදුහාමුදුරු කියන්නේ බලන්න කියලා මේ තමන්ගේ හිතට ගන්න ඒ අරමුණම ඇති වෙවි නැති වෙවි යන අරමුණක් නේ ඒක ඒ වෙලෙම හට ගන්නවා ඒ සිතුවිලිත් එක්කම ආය ඇති වෙයි ඒ කියන්නේ මේ ඇත්තටම මේ අපි දැන් ඊයේ දේශනාව අපිට ආය කතා කරොත් ඒකේ ඇත්තටම මේ ප්‍රත්‍ය ටිකක් හින්දා හට ගන්න ටිකක් අපි අපේ කරගන්න කිසිම දෙයක් නැහැ ඇත්තටමනේ දැන් ලෝකේ හට ගැනීම කොහොමද කියලා සානසි පැහැදිලි කරලා දුන්නා ඒ ලෝකේ හට ගැනීම ඒකේ නිරුද්ධ වීම පැහැදිලි කරලා දුන්නා ඉතින් අපි තමන් කියලා දැන් තමන් කියලා කෙනෙක් හදාගෙන මේ මම තමයි මේ රූපේ දකින්නේ මේ මගේ ළමයා මේ මගේ අක්කගේ පුතා අයියාගේ පුතා එහෙම කියලා බැඳී තියා කතාගත්ත නැත්නම් තමන් කියලා මූලික කරගෙන හදාගත්ත එකත් එක්ක දුක් විඳින්නේ. ඔව් අපේම ලෝකෙක තමයි අපි දුක් විඳින්නේ. නැත්නම් අපි කවදාවත් දැන් අර බස් එකේ ඉන්නේ වුණත් දැන් අපි දුක් විඳින්නව අඩුයිනේ. ඒක උණ කෙනාගේනේ. දැන් අර අම්මලා තාත්තා දෙන්නම නැති විතර ළමයෙකුත් ඉන්නවනේ. දැන් ඒ ළමයාට නැත්නම් දුක ලෝකේ අඩු මොකද එයා දන්නේ මේ මෙදිච්ච විදිහනේ. දැන් එයා දවසක වෙන අම්මා තාත්තා කෙනෙක් ළඟ හිටලා වෙట్లా එයා ජීවිතේ කතාව ඇහුවේ නැත්නම් එයාට ඒ දුකක් ඇති වෙන්න නැති වෙන්න පුළුවන් නේ. ඒ වුණාට එයාට ඒ ස්ටෝරි කිව්ව දවසේ ඉඳන් ආයෙ දුක් වෙන්න ගන්නවා. මගේ අම්මා තාත්තා නේද කියලා අර බැඳීම් ටික ආයෙ සිතුවිල්ලකට තමයි එයා ඇත්තටම හැකින් දැකින් දකපු නෙවෙයි. ඒ සිතුවිල්ලකට උනත් පුළුවන්. ඉතින් ඒ වගේ සිතුවිලි වලින් මිනිස්සු බැඳිලා ගොඩක් අසන්න වෙලා තමයි දැන් සතියේ ටික යාළු වෙවිලා මැරෙන්න හදනවානේ. ගොඩක් සිවිදී නසා ගැනීම කරන්නේ මේ ඇත්තටම මේ ඒ හැම සිවිදී නසා ගැනීම එහෙම තමයි. ඔව් ඇත්තටම එහෙම තමයි. ඉතින් මේ 100%ක්ම වෙලා තියෙන්නේ ඉතින් මේ මානසික දුක් ගොඩක් හින්දානේ මිනිස්සු ඒක නොතේරුම් ගමේ ඉඳලානේ. ඒකත් එක්කම තමයි මේ පීඩාවපත් වෙන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ කියනවා මේ ස්වභාවය තේරුම් ගන්න කියලා. ඒක කියන්නේ තමන් මම වගේ එකයි ගන්න එකට බුදුහාමුදුරුවෝ වචනයක් දෙනවා සක්කාය දිට්ඨිය නේ. සක්කාය දිට්ඨිය සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධය සක්කාය දිට්ඨිය කියන්නේ මේක මගේ කියලා ගන්න එක නේ. රූප වේදනා කිව්වොත් මගේ විදිහට ගන්න. ඇහැට පේන දේවල් මේ හට සත්ත්වයන් දේවල්. ඇත්තම ස්වභාවය තමයි මේ ලෝකේ දැන් අර මාස් කිව්වා වගේම
මේක දැන් හැට දෙයක් පේනවා කරට දෙයක් එනවා ඒක අර තව පොඩ්ඩක් සියුම් කරලා තව ටිකක් ඇතුළට ගියාම කියන මේක පාරට එකයි දෙන්නේ ඔව් දැන් මොන් ඇහැට පේන උනාට කණ්ඩායම් නැහැ නේද මේක තාම සරල දෙයක් නෙවෙයි අපි හැමෝටම ඕනේ මේ හංගින කෙනෙක්ට තේරෙන්නේ දැන් මේක හංගින්නකොට මේක අහගෙන ඉන්නකොට මේ සමහරට ඔක ආපිට තියෙනවා පේන්නේ නැහැ ඒ වුණා බලන් ඉන්නේ බලන් ඉන්නේ ඒ වුණාට ඒවා මේ වෙන්නේ නැහැ ඒක මේ ස්පර්ශ වෙන්නේ නැහැ ස්පර්ශ ආයතන කියලා කියන්නේ එතකොට ඉතින් එහෙම ලෝකයක් තමයි මේ තියෙන්නේ මේක එකක් හීරෝ නැති එක හීරෝ නැති එක එහෙම ලෝකෙක අපේ තියෙන අවිද්‍යාව මෝඩකම නිසා අපිට හිතෙනවා මේ ඔක්කොම මේ තියෙන දේවල් කාලතිස්ස පැවතිච්ච දේවල් මේවා මගේ දේවල් මේවා මට ලියලා තිබ්බ දේවල් එහෙම එක එක ඒවා ප්‍රපංච කර කර හිත ඉවරක් නැතුව හිතනවා නේ හැබැයි බුදුහාමුදුරු කියනවා නම් කෙනෙක් යෝනිසෝ මනසිකාරයෙන් ඉන්නවා නම් නේ කෙනෙක් ඒ ප්‍රොසෙස් එක තේරුම් ගන්න ඕන මේක මේ ඇති වෙන නැති වෙන ලෝකෙක මෙයා මේක තමයි වෙන්නේ නේ ඒක තේරෙනවා නම් යාට මේක ඇත්ත තේරෙනවා ඇත්තම චන්ද්‍රාගේ තමන් නැති වෙන්නේ මොකේද කියලා යාට තේරෙනවා නේ එතකොට මේ ප්‍රොසෙස් එකේ ඇත්තම එහෙම මගේ කියලා ගන්න දෙයක් නැහැ මොකෝ ඇති වෙන දනම නැති වෙනවා නැති වෙන දනම ආයෙ තියෙනවා ඒක පේනවා නම් කෙනෙක්ට යාට තේරෙනවා ඇත්ත තමයි මේක එහෙම මගේ ආත්මය කියලා ගන්න දෙයක් නැහැ ඇත්තටම ඒක තමයි ත්‍රිලක්ෂණයට ලක් වෙන්නේ ඔව් ඒ තමන්ගේ අර ඇති වෙන නැති වෙන තමන්ගේ හිතේ ප්‍රොසෙස් එක තමයි ඇත්තම ත්‍රිලක්ෂණයට ලක් වෙන්නේ ඒක කොහොමද කිව්වේ අර ඒ කියන්නේ මේ එළියේ තියෙන එකක් නැති වෙන එකවත් නෙමෙයි කෝච්චිය කුඩු වෙන එක කෝච්චිය කුඩු වෙන එකවත් නැත්තම් මේ තියෙන ඒවා මේ ඇති වෙලා ඉරලා යන එකවත් එහෙම නෙමෙයි ආගෝනේ ගොල්ල ගහන්නේ මුල්ල ගහන එකවත් නෙමෙයි ඒකත් නැතිවම තමයි ඒකත් අනිත්‍ය තමයි ඒකත් වෙනස් වෙනවා තමයි ඒකට වඩා වේගෙන් මෙන්න මේක තේරුම් ගත්තොත් තමයි මේ තමන්ගේ හිතේ ත්‍රිලක්ෂණ තේරුම් ගත්තොත් තමයි තමන්ට මේ ධර්මය අවබෝධ වෙන්නේ මේ ධර්මය අවබෝධ කර ගැනීම තමයි බුදුන් භද්‍රගාමීත් ඇවිල්ලා අහන්නේ ඔය නැති කරගන්න කොහොමද කියලා. ඒක තමයි මේ මනුෂ්‍ය ලෝකයේ දින හැම මොහොතේම තියෙන එකම ලොකුම ප්‍රශ්නේ. මට එකපාරක් හිතුණා මම ඉස්කෝලේ ඉන්නකොට මේ අපේ අම්මලා තාත්තලා ප්‍රශ්න වල ඉන්නවා ප්‍රශ්න වල ඉන්නේ හැමෝම ප්‍රශ්න කියන්නේ මොකද ඉස්සරහගෙන මොකද කරන්නේ මොකද කරන්නේ එහෙම. ඒතර මට එකපාරක් හිතුණා මෙහෙම දැන් ඇත්තමට ගත්තොත් මේක දැන් ආයි අපි අත්නත් දන්නේ නැහැ නේද බුදුහාමුදුරුවෝ කියලා දැන් ආයි මැරෙලා ඉපදිලා නෝයි කියලා. මට එකපාරක් හිතුණා මේකනේ අඩුව ඇත්තම ලොකුම තියෙන ප්‍රශ්නේ කියලා. මේක ඔක්කොම කරයි කියන්නකෝ. දෙනකොට ආයෙ දැන් මැරිලා ඉපදිලා ආයෙ ඇවිල්ලාද මේකයි කරන්නේ. ආයෙ මුලින්ද කරන්න බෑ. ආයෙ මුලින්ද කරන්න. මට ඊට වඩා ප්‍රශ්නයක් තිබුණේ නැහැ දැන්. හරි මම බලනවා මේ කොහොමයි කරා කිව්ව එකපාරක්. එකපාරක් ආයෙ දැන් ආයෙ කරන්න දැන්. ඔව් කියන්නේ ඔක්කොම කරලා මේ ලෝකේ සක්සස් විදියට ඉන්නවා. ඉන්නවා. හැබැයි දැන් ආයෙත් පටන් කරන්න. ඒ කියන්නේ දැන් ඊට තරම්ද දැන් කැරපොත් එක වගේ මුත් එහෙම. කියන්න බෑ. ඔව් කියන්න ඇත්තටම දැන් මිනිස්සු හිතන්නේ දැන් සක්සස් වෙලා යනවා සමහර අය. ඔව්. ඒ වුණාට දැන් හිතන්න බෑනේ දැන් ඔය තමන්ගේ ළමයිට දුක් මේ කරදර ඇති වෙනවා. ඔව්. නේ අපි හිතන විදිහට දැන් අපි ඉඳලත් නැහනේ අම්මලා තාත්තලා කැමති විදිහට. ඊට පස්සේ ඒකම දැන් අපි කතාද බෙදලා අපිත් බලාපොරොත්තු වෙනවා. මේ අපි ළමයි ඉඳී කියලා. ඒකම දැන් එයාලා මේ ආච්චිලා තියලා වෙලා ඒගොල්ලෝම කියනවා අර විදිහට ඉන්න බං. අර පැටලවිලා. ඒ පැටලෙවිල්ල ඒගොල්ලෝට ඒ සිද්ධිය හරි තේරුම් ගන්න පුළුවන් නම් ඇත්තට මේක පොඩ්ඩක් අයින් වෙලා මේ මොකද්ද කරන්නේ මේ සසර ගමනේ අපි මොකද්ද මේ හැමදාම කරන්නේ කියලා හිතන්න පුළුවන් නේ. එහෙම හිතන්නේ බලන්න මේ කොහොමද මේක ජය ගන්නවා කියලා හිතන්නේ මේ ඉරි ලෝකේ ඒ සාපේක්ෂව හිතනවා යා. ඔව් සාපේක්ෂ ඒක පේන්නේ ඉතින් සමහරට සාපේක්ෂ තමයි නේ. වටපිට අල්ලපු ගෙදර හොඳට කාර් එකක් එහෙම තියෙනවා නම් ඒක තව කාර් එකක් කියන එක තමයි එයාලගේ දිනුව කියලා. ඒක සාපේක්ෂ ලෝකෙක දිනුවක් තමයි ඉරි ලෝකේ තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒක තමන් ඇත්තට මේ දුක් වලින් ගැලවිලා මේක නිදහස් වෙන්න හිතන්නේ නැහැ. එහෙම මානසික නැති. ඒක තමයි ඉතින් ඒක තමයි ඇත්තටම කියන්නේ අර මේ මොහ අන්ධකාරයක ගිලී බැහැලා ඉන්නවා කියන මිනිස්සුනේ. ඒක හරියට. ඔව් දැන් මේ මෙහෙම මේ සූත්‍රයේ දැන් මේ භද්‍රක ගාම කියනවා. වහන්නේ දුක නිමා කරගන්න විදිහ. නේ? තමන්ගේ මේ මිනිස්සු මේ ලෝකේ ඉන්න හැමෝම දුක තේරෙනව නේ මොකටද? ඒගොල්ලෝ මොකක් කරන නිසා දුක් විඳිනවා. බුදුහාමුදුරුවෝ කියන්නේ චන්ද්‍රාගේ තමයි දුකට හේතුව. ආශාව තමයි දුකට හේතුව. ඉතින් කෙනෙක් හිතනවා නම් මේ මගේ දුකට හේතුව වෙන දේවල් කියලා පොඩ්ඩක් නැවතුන කල්පනා කරන්න. අනිවාර්යයෙන් පොඩ්ඩක් දැන් මේ සමහර කුකුරු ඉන්නනේ මේ අම්මලා තාත්තා ගැන හරි නැන්ද කෙනෙක් ගැන සමාජය ගැන සමාජය ගැන හරි මොන හරි ගැන හිතේ දුක් විඳින මිනිස්සු ඉන්නවා. මම බාන ඉන්න දැන් මේ සමහරලා කතා කරනවා. මට ගෙදර ඉන්න බෑ. මම කැම්පස් එකේ ගලා මේ කතා කරමින් මට මේ ගෙදර ඉන්න බෑ මේ මල ගොඩක් මේ මොකද හරියන්නේ නැහැ. මම යනවා. එහෙමද මොකක් හරි දුකට හේතුවක් තියෙනවනේ හැමෝටම. ඒගොල්ලෝගේ දුකේ හැමතිස්සෙම හේතුවක් තියෙනවා. දැන් අපේ අක්කා ළඟදී දැන් මැරි කරනවා මාස් දෙකක්. මේක හයි අනිවාර්යයි. ඒතර යාට දුකට හේතුවක් තියෙනවා. ඒකට යාට තියෙන කියන්නේ අඳින එක දැන් යාට සතුටක්. ඒකට ඒකත් එක්ක වෙලිච්ච ලොකු දුක් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම මට අපේ දුක කියන්නේ මේ බාහිර ලෝකයේ කියන්නේ ඒව ලෝකේ කරන තමයි ආයි දුක හේතු. ඔව් මේ බාහිර වෙනස් කරලා තමයි සතුට වෙන්නේ. සතුට වෙන්න. දැන් ගෙදර ප්‍රශ්නයක් තියෙනවා ගෙදර මාරු වෙලා බෝඩිමට ගිහිල්ලා සතුට ගන්න. ඔව්. ඊට පස්සේ එතනට ගියම තව ඊට වඩා දුක් ගොඩක්. ඒකේ තියෙන තාවකාලිකව පේන්නේ නැහැ. පේන්නේ.
ඒතකොට ඊට වඩා දැන් මේ අපි කියන කර්ම කතාවේ තියෙන්නේ මේක තමන්ට ගල්ප ගන්න. මේ තමන් තුළින් මේ ධර්ම දැන් චන්දරාගේ ආසාව තමයි දුකට හේතුව. ඔව් ඒක මේ බුදුහාමුදුරුවෝ දැන් පෙන්වුවේ බද්දග්ගාමී තමන් තුළින් බලලා කියන්නේ කියලා. තමන්ට මේ බැඳීමක් තියෙන හින්දා තමයි අර ගමේ සමහර අය නැති වුණාම දුක් වෙන්නේ, ශෝක කරන්නේ. ඒ බැඳීම තමන්ගේ ඇතුළේ තියෙන හින්දා. ඒ බැඳීම දකින්න කිව්වා ඇති වෙන හැටි. දැන් නැති කරන්න කිව්වේ නෑනේ නේ. තමන්ගේ මේ ඒ දුකට හේතුව හොයාගන්න. අන්න අපි කියන්නේ නැති කරන්න කියලා නෙවෙයි. ඉස්සෙල්ලා හොයාගන්න මේ දෙක නිසා මේක බුදුහාමුදුරුවෝ කියන්නේ කොහෙවත් මේ නැති කරන්න පුළුවන් ඒවා නෙවෙයි. මේ දේවල් තේරුම් ගත්තට පස්සේ තමන්ම දන්නවා ඒත්තර මේ යථා ස්වභාවය තේරුම් ගත්ත මේ ලෝකේ තමන්ගේ මනස තුළ ඒක මම්මගේ කියලා ගන්න දැන් ඒක කැඩුනම ආයෙත් නැති කරන්න දුක නැති තියෙනවා. ඇත්තට මේක තමයි වෙන්නේ. හොඳට ජීවිතේ හොඳට ගෙවන්න පුළුවන් නේ. ඔව්. ඇත්තට මේ මිනිස්සු ගොඩක් දුක් විඳින්නේ ඇත්තට මේ සතුටින් ඊට වඩා සතුටින් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක. මෙන්න මේ පොඩි කතාව දන්නේ නැති හින්දා. ඉතින් මේ කොහෙන් හරි තමන්ගේ ජීවිතේට ගලප ගන්න, ඒ කියන්නේ මේව පරිශීලනය කරන්න, මේ දේවල් අහන්න. එතකොට දවසක ඔයාලට මේ තමන්ගේ ඇතුලේ මේ කතාව තේරෙනකොට මේ දුක සම්පූර්ණයෙන්ම නැති වෙලා. ඒ කියන්නේ මානසික දුක සම්පූර්ණයෙන් නැති වෙනවා. දැන් ඒක බාහිර දේවල් වෙනස් වෙන්නේ නැහැ. ඉතින් දැන් අපිත් මේ රටේ ඉන්නේ මේ ආණ්ඩුව යටතේ ඉන්නේ නේ. මේ ඒ වගේම දේවල් තියෙන ඒක වෙනකින් තමන්ට කරන්න පුළුවන් දේවල් කරන්න කරන්න පුළුවන්. මේ දේවල් කරනවා. මේ මහා මේ කියන්නේ එළිය ලෝකයේ මේ හදන්න ඒ දේවල් වලට ගැටෙනවා. ඒ වුණාට මේ තමන්ගේ ඇතුලේ දුකක් හදගන්නේ නැහැ. තමන්ගේ ඇතුලේ නිවීම තියෙන්න ඕන. ඉතින් ඒ දේ තමයි මේ බුද්ධ දේශනාව තුළ සම්පූර්ණයෙන් තියෙන්නේ. ඉතින් ඒකට හැමදෙනාටම මේ ඒ ධර්මයේ ළඟා කරගන්න, ඒ තමන්ගේ තේ නිවීම ඇති කරගන්න මේ දේශනාවත් හේතු වේවා වාසනාව වේවා කියලා අපි ආශිර්වාද කරනවා. මුදෙනාට දිනවසන